Good morning. Ada api gale trip එකක් යනවා කට්ටියම. මේ ඔව් YouTube channel එකේ. අද මේ අපි මේ වැඩිහිටි නිවාසයකට දානයක් දෙන්න යනවා කට්ටිය එකතු වෙලා. මේ අපේ පාසලේ ගියම් දෙන්න. ඔව් මේ අපේ 93 බැච් එක රත්නාවලි බාලිකා 93 බැච් එක සමග තව යාළුවෝ සෙට් එකක් එකතු වෙලා ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා තමයි තියෙන්නේ. දැන් මේ අපි පොඩ්ඩක් තේ එකක් බොන්න කියලා වැලි පැන්නේ නැවතුවා. යන්නේ ගාල්ලේ. මේ ඉන්නේ අපේ වෑන් මල්ලි බලා ගන්න. අපිට හැම දෙයකටම සපෝට් කරන්න යා තමයි හැමතැනම යන්න. මේ ඉන්නේ අපේ සෙට් එක. අපි දැන් බහින්න යන්නේ අපි වැඩිහිටි නිවාසෙට ආවා. දැන් කට්ටියම බහින්න ලෑස්ති වෙන්නේ මේ. වැඩ වෙනවා කට්ටිය. දැක්කනේ? Tasa. මේ උඩුගම පාර සමාධි වැඩිහිටි නිවාසයේ මව්වරුන්ගේ නිවාසය මේක. ඇත්තටම කියනවා නම් හරීම පිළිවෙල දැක්කොත් ඕන කෙනෙකුට හිතෙන්නේ මේක කවුරු හරි විසින් මේකට උදව්පදව් කරගෙන එහෙම ඉන්න එකක් කියලා. නමුත් නැහැ. අපේ ස්වාමින් වහන්සේ නමක් ඇතුළු තව මෙතන ඇත්තටම කියනවා සේවක පිරිසක් සිටිනවා. ඒගොල්ලන් හරිම පිළිවෙලට ලස්සන්ට මේ නිවාසය පවත්වාගෙන යනවා. මේ සඳහා කිසිම කෙනෙකුගෙන් උදව්පදව්වක් ලැබෙන්නේ නැහැ. අපිත් මේක TikTok මාධ්‍ය මේ දැකලා තමයි මෙතනට කතා කරලා
මගේ මිතුරියක් කතා කළා මෙතන අපි හොයාගෙන ආවේ. ඇත්තටම ඒ ආවම දැක්ක ඒ දසුන ඒ හැමදේම හරිම ලස්සනයි. මේ අම්මලා වෙනුවෙන් කැප වෙලා ඉන්න මෙතන නිතරම සේවයට බැඳින් සිටින කට්ටිය. මේ අපේ ගරු මේ මේ අපේ ආයතනය පවත්වාගෙන යන අපේ ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පොඩ්ඩක් මේ සම්බන්ධව දැනුවත් කරන්න පුළුවන් නම් පොඩි කෙටි හැඳින්වීමක්. මෙතන කාගේවත් පිහිටක් පිළිසරණක් නැති රෝහල් වල මාරවල් වල දාලා යන අම්මලා ගෙනලා තියන උපස්ථාන කරන දැන. දැනට අපි ළඟ අම්මලා 18ක් වගේ ඉන්නවා. අපි අම්මලා 20යි ගන්න. පහසුකම් තිබුණාට ඉතින් ඒ අම්මලාට තමයි මෙතන අපි පවත්වාගෙන යන්නේ. එතකොට ආහාර දීම අපි එහෙම බාර ගන්නවා නම් අපේ හාමුදුරුවනේ අපේ පිටින් උයන් එන කෑම වර්ග දෙන්නේ නැහැ. ඒ කියන්නේ ගෙවල් වල හදන් එන කෑම වර්ග මේ ආයත අපි දෙන්නේ නැහැ. අපි ආයතනයේ තුලමයි කෑම හැදෙන්නේ. දැන් අපි මේ කෑම ගත්තොත් එහෙම අපි මේ ඕනකට වඩා සම්බල නැහැ. රසකාරකවල එකතු කරලා නැහැ. ඒ අම්මලාට ගැළපෙන විදියට අසනීප වලට හරියන විදියට තමයි කෑම පිළියෙල වෙලා තියෙන්නේ. ඒතර කවුරු හරි මේකට යම් පරිත්‍යාගයක් කරනවා නම් වියලි ආහාර ගෙනල්ලා පරිත්‍යාග කරන්න පුළුවන්. නැත්නම් දවසක් වෙන් කරගන්න ඕන. දවසක දායකත්වයේ දරන්න ඕන. දවසක් කියලා කියන්නේ උදේ දවල් රෑ කෑම වේල් 3, තේ වේල් ටික, බෙහෙත් වේල් ටික, සේවක වැටුප් නඩත්තු විනන් ලයිට් උතර දෙන්න කියලා. දැන් අම්මලාගේ නිවාසයේ මේ අම්මලාගේ දවසේ වියදම රුපියල් 35000ක් වගේ තමයි වෙන්නේ. එතකොට ඔබ වහන්සේ කියන්නේ තාත්තලාගේත් නිවාසයක් කරගෙන යනවා. තාත්තලාගේ දැන් ඒක නම් කාලයක් තිස්සේ පවත්වාගෙන යන එක අවුරුදු 10ක් වගේ වෙනවා. ඒත් ඒ විදිහටම තමයි යන්නේ. පිටින් වෙලා ගේන කෑම වර්ග අපි දෙන්නේ නැහැ. මෙතනම ආයතනයේ තුල පිළියෙල වෙන්නේ. ඒතර කවුරුයි පරිත්‍යාගයක් කරනවා නම් වියලිය ආහාරයක් වගේ දෙන්න පුළුවන්. ඇත්තටම අපේ හාමුදුරනේ මෙතන බැලූ බැල්මටම නිකන් අර ගෙවලා මේ කරන වැඩිහිටි නිවාසයක් වගේ ඇත්තටම පිරිසිදුව මේ හරිම මේ කියන්නේ දැක්ක ගමන් හරි සතුටු වෙන විදියට තියෙනවා. මේ ටික පවත්වාගෙන යන ඔබ වහන්සේ දරන උත්සාහ කැපවීම කරන්න ඕන පිළිවෙලට අපිට දෙයක් පිළිවෙලට පිරිසිදුව කරන්න බැරි නම් ඒක නොකර ඉන්න ඕන. දැන් මේ ඉන්නේ සත්තු නෙවෙයි මිනිස්සුනේ. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපි හදලා දෙන්න. මොකද අපි මේවා යනකොට අරගෙන යන්නේ වෙනවෙන්නේ බොහොම කෙටි කාලයකට. අවුරුදු 100කට මෙහා පැත්තේ අපේ ජීවිතය රැකෙන්නේ. කියන්නේ අපේ ආයු කාලය තියෙන්නේ. ඉතින් මේ පුංචි කාලෙට අපි කාට හරි පිට වෙනවා නම් ඒක හරියට කරන්න ඕනේ. ඒකයි මගේ ප්‍රතිපත්තිය. ඉතින් අපි එදා ඉඳලම ඉතින් මිනිස්සුන්ට පිට වුණා. මේ වගේ ආයතන ගොඩනගා නොගත්තට අපි ඒ කාලේ ඉඳන්ම ගොඩාක් පිට වුණා. ඉතින් මේ මිනිස්සුන්ට ඉතින් ඒ අවශ්‍ය කරන වටපිටාව අපි හදලා දීලා තියෙනවා පිරිසිදුව ඉන්න. අතරම අපේ මේ බාත්රූම් එකකට টয়ලට් එකකට අපිට යන්න පුළුවන් තත්ත්වෙට තියෙන්න ඕනේ. ඒක තමයි මේ සේවකවොත් එකදී අපි ලොකු යුද්ධයක් කරනවා ඒ උදේ ඉඳලා හඳ වෙනකම්. එතකොට ඔබ වහන්සේට මේකට ආධාර උපකාර ලැබෙනවද නැත්නම් ඔබ වහන්සේ උපයා ගන්න දෙයක්ද? අපි දාන වලින් අපි දානයකට වැඩියම අපිට ලැබෙන පිරිකර විකුණලා අපි බණවලට වටිනවා. මේ බණ වලින් ලැබෙන පරිස්කාර වලින්. එහෙම තමයි ගොඩාක් දැනට නඩත්තු වෙන්නේ. තාම අපිට දාන බාර ගන්නව අඩුයි. මොකද ගොඩාක් අය බලන්නේ ගෙවල් වලින් දාන පිළියෙල කරන්නේ. ඉතින් අපිට ඇත්තටම අපි යන ක්‍රමවේදෙත් එක්ක යන්නේ අපි. ඉතින් උදව් නොකරනවත් නෙමෙයි ගොඩක් අය අපිට පුළුවන් විදිහට උදව් කරනවා. ආල් කිලෝ එකක් හරි ගෙනල්ලා දෙනවා. මේ කරන සත්කාරය ගැන දන්න අය. ඉතින් අපි අනිත් අය දැනුවත් කරමු ඉතින් පුළුවන් විදිහට මේවට එකතු වෙන්න කියලා. එන්න මේ සමාධි වැඩිහිටි නිවාසය ඔබ වහන්සේ පොඩ්ඩක් මට පාර මේක මේ තාත්තලාගේ නිවාසෙ පිහිටලා තියෙන ගාල්ල නගර සීමාවෙමයි. ගාල්ල ඉඳලා කිලෝමීටර් 3ක් වගේ ඉන්න ඕන වක්වැල්ල පාරේ. ජෝල්ගාහන්දී ධර්මරාජ්‍ය විහාරස්ථානයේට. මේ අම්මලාගේ නිවාසයට ගාල්ල ඉඳලා උඩුගම පාරේ තල්ගම්පල කියන නගරෙට එන්න ඕන. තල්ගම්පල සාමාන්‍යයෙන් ගාල්ල ඉඳලා කිලෝමීටර් 15ක් වගේ තියෙන්නේ. ඒ හරියට ආවහම සමාධි වැඩිහිටි නිවාසය අපේ වැඩිහිටි නිවාස නම. අපි මේක අලුත පටන් ගත්තා. ඒ නිසා පළාතේ ගොඩක් දෙනෙක් දන්නවා වැඩිහිටි නිවාසය ගැන.
අම්මලාගේ වැඩේට නිවාසිත වුණා ගොඩක් දෙනෙක් දන්නවා. තෙරුවන් සරණයි. බොහොම පිං ඔබ වහන්සේට මේ කරගෙන යන සත්කාරයට හොඳයි. අපිට මේ අවස්ථාව ලබා දුන්නටත් බොහොම පිං ඔබ වහන්සේට. ඇත්තටම කියනවා නම් මේ අපේ මිතුරිය ශාමා මෙයා තමයි ඔබ වහන්සේලාගේ TikTok මේ මාධ්‍ය මේක හොයාගෙන අපි ඔක්කොටම ෂෙයා කරලා මෙහෙම දෙයක් තියෙනවා අපි කරමු කියලා මේ අපිට යෝජනා කරේ. ඇත්තටම මේ ආවන් පස්සේ ගොඩක් සතුටුයි. මේ අපි අද හොඳම හොඳ මං හිතන්නේ අපි කරපු ඒවා නෑ ඇත්තටම අපි ඔය මේ සම්බන්ධව Facebook වල TikTok වල දාන්නෙම නැහැ. මම ඇත්තට මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරනවත් අඩුයි. නමුත් ඔය පහුගිය දවසක ඔය TikTok එක දානකොට ඒක තමයි හම්බෙන්නේ TikTok එක හදපු අලුතම. ඒක දැන්නේ. එහෙම නැතුව අපි මේක ගැන දාන්නේ නැහැ. මොකද ගොඩක් අය මේ සමාජයට පේන්නනේ පින්කම් කරන්නේ. අපිට එහෙම අවශ්‍ය නැහැ. එහෙම TikTok දාලා අපි එහෙම ප්‍රචාරය කරන්න උවමනාවක් නැහැ. අපි කරන දේ අපි නිහඬව කරනවා. ඉතින් කවුරු හරි මේකට උදව් කරනවා නම් අපිට කතා කරලා සම්බන්ධ කරගන්න පුළුවන්. අපේ දුරකථන අංකය 077යි 56යි 88යි 333. ඒ දුරකථන අංකයට කෝල් එකක් අරගෙන කතා කරන්න. ඒ සම්බන්ධතාවය ඇති කරගන්න බැරි වුණොත් අපේ ඒ නම්බරෙන්ම WhatsApp තියෙනවා. පණිවිඩයක් තිබුණාම අපි නැවත සම්බන්ධ ඔබලාට මේ නැවතත් මේ සම්බන්ධව මේ අපි අද මේ කරා වගේ හොඳ පින්කමකට සහභාගී වෙන්න පුළුවන්. ඒ සහභාගී වීමට පුළුවන් ස්වාමින් වහන්සේ විසින් කියපු දුරකථන අංකයට කතා කරලා මේ හා සම්බන්ධ වෙන්න. ඇත්තටම මේ කරන්නේ මේ ලේසි කාර්යයක් නෙමෙයි, ඉතා අමාරු කාර්යයක්. අම්මලා දැනට 18 දෙනෙක්ගෙන් යුක්ත මේ නිවාසයට ඔබලාගේ පරිත්‍යාගය මම ඇත්තටම කියන හරිම පිනක් මේක. ඔයගොල්ලන්ට එන්න පුළුවන් නම් මෙතනට එන්න, ඇවිල්ලා බලන්න, පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක කතා කරන්න. මේ ස්වාමින් වහන්සේ දරන කැපවීම ඇවිල්ලා චුට්ටක් බලන්න. ඇත්තටම ඉතා පිරිසිදු හොඳම තැනක්.